අපි හැමෝටම ගුරුවරු දිසාපාමොක්කරු ඉන්නවා. හැබැයි ගුරුවරයෙක් වෙන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙනවා. Tamanට හිතලම ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉගෙනගෙන රජයේ පත්වීමක් කරහා ගුරුවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම දකින ආකාරයට ගුරුවරයෙක් කියලා කියන්නේ ඇත්තටම ඒ ඉගෙන ගන්න දරුවන් තුලින් ඉගෙන ගන්න සමාජය තුලින් ඔහු හෝ ඇය ගුරුවරයෙක් විදිහට පිළිගන්නවා නම් එතන තමයි නියම ගුරුවරයෙක් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ ගුරුවරයා කියන චරිතය අනිත් පැත්තටත් ඒ දරුවන්ට ආදරය කරන දෙමාපියෙක් වගේම ඒ දරුවන්ගේ ජීවිත කියලා දෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා දරුවන්ගේ කටින් දරුවන්ගේ මුවින් මොහු තමා මාව හැදුවේ මගේ ජීවිතේ ගොඩගත්තේ මොහු කියලා කියන්න පුළුවන් නම් ඔහුට ඉන්න තැන නොතැන කොහේ හරි තැනක ගුරුවරයා දැක්කහම බිම ඇද වැටිලා වඳින්න ගෞරව කරන්න පුළුවන් නම් ඔහු තමා සැබෑ ගුරුවරයා සැබෑ දිසාපාමොක්වරයා.